ආයුබෝවන්. අද අපි ටිකක් ගැඹුරින් බලමු මේ අපිට ලැබිලා තියෙන විශ්ව ආකර්ෂණ නීතිය ක්‍රියාවෙන් සඵලත්වයේ කියන මූලාශ්‍රයේ උපුටා ගැනීම කීපයක් ගැන. මේකෙදි කතා වෙන්නේ අර අපේ හිතන දේවල්, හැඟීම්, අපි කරන දේවල් මේ ඔක්කොම එකතු වෙලා කොහොමද අපේ ජීවිතවලට දේවල් ලං කරගන්නේ කියන එක ගැන. ඒ වගේම මේ මූලාශ්‍රය කියනවා මේක නිකන් බලාගෙන ඉන්න එකක්ම නෙවෙයි ක්‍රියාත්මක වීමත් වැදගත් කියලා. ඉතින් අපි මේ ගැන කතා කරමු. ඔව් මේ මූලාශ්‍රයේ පටන් ගන්නෙම හරිම කියන්න පුළුවන් සරල ඒත් බලවත් අදහසකින්. ඒ කියන්නේ අපේ සිතුවිලි හරියට චුම්බකයක් වගේලු. ඒ කියන්නේ අපි හොඳ දේවල් හිතනකොට ධනාත්මක දේවල් හිතනකොට හොඳ ප්‍රතිඵල ආකර්ෂණය වෙනවා. අනිත් අතට නරක දේවල්, සෘණාත්මක දේවල් හිතුවොත් ඒ වගේ ප්‍රතිඵල තමයි එන්නේ කියලා තමයි මේක කියන්නේ. ඒ කියන්නේ අපි හිතන විදිහ ඒක අපිට ලැබෙන දේවල් වලට කෙලිම බලපානවා කියන එක. ඒක නම් ඇත්තටම හිතල්ල දෙයක්. මේ මූලාශ්‍රයේ තවදුරටත් කියනව නේද? මේ සිතුවිලි වගේම හැඟීම්, ඒ කියන්නේ feelings, ඒ දෙකම එකට වැඩ කරන එක හරි වැදගත් කියලා. හරියටම ඒක තමයි හරිම සිත් ගන්නා කාරණිය. සිතුවිල්ලට විතරක් නෙවෙයි හැඟීමත් ලොකු බලයක් දෙනවා මේ මූලාශ්‍රය. මෙතනදී එයාලා ප්‍රධාන මෙවලම් දෙකක් ගැනත් කියනවා. එකක් තමයි කෘතවේදීත්වය, ඒ කියන්නේ gratitude, අනික තමයි දෘශ්‍යමාන කිරීම, visualization කියන්නේ. මේවා පාරිචි කරලා අර ආකර්ෂණ බලය තවත් තීව්‍ර කරගන්න, වැඩි කරගන්න පුරුවන් කියලා කියන්නේ. උදාහරණයක් විදිහට අපිට ඕන දේ පැහැදිලිව හිතින් මවාගෙන ඒක දැනටමත් අපිට ලැබිලා වගේ ස්තුතිවන්ත වෙන එක ගැනත් කියනවා. ඒ කියන්නේ හිතන එක විතරක් නෙවෙයි ඒ ගැන හොඳ හැඟීමකුත් තියෙන්න ඕන. ඒ වගේම ඒක දැනටමත් තියෙනවා වගේ ඒ ෆීලිං එකෙන් ඉන්න එක තමයි වැදගත් කියන එක. ඒත් මට හිතෙනවා දැන් සමහරු හිතයි හරි මේක නිකන් හිතාගෙන ඉන්න එකක් විතරයි කියලා. ක්‍රියාව ගැන, ඇක්ෂන් එක ගැන මොනවද මේ මූලාශ්‍රය කියන්නේ? අන්න ඒක තමයි මේ මූලාශ්‍රයේ තියෙන තවත් හරීම වැදගත් අවධාරණයක්. මේක කවදාවත් නිකම් බලාගෙන ඉන්න එකක්වත්, හීන දකින්න එකක්වත් විතරක් නෙවෙයි ක්‍රියාත්මක වීම. ඒ කියන්නේ ඇක්ෂන් එක අත්‍යවශ්‍යයි කියලා පැහැදිලිවම කියනවා. අපේ අර ධනාත්මක සිතුවිලි, ධනාත්මක හැඟීම් එක්කම ඒ ඉලක්කයේ පැත්තට මොකක් හරි පියවරක් ගන්න ඕනේ. මූලාශ්‍රය මේකට ভাইබ්‍රේෂන් කියන වචනේත් දාලා තියෙනවා. ඒ කියන්නේ අපේ ශක්ති මට්ටම, අපේ කම්පනය ඒක ඉහළ මට්ටමක තියාගන්න එක. මේ අදහසට අනුව නම් අපි නිකුත් කරන ভাইබ්‍රේෂන් එකට ගැළපෙන දේවල් තමයි අපේ පැත්තට එන්නේ. සතුටින් ඉන්නකොට තවත් සතුටු වෙන්න දේවල් ලැබෙනවා වගේ දෙයක්. ඒ වගේම තව කරුණු කීපයක් තියෙනවා. ඉලක්කය මොකක්ද කියලා හරියටම දැනගන්න එක, බයෙන් මිදෙන එක, ඒ කියන්නේ බය ගැන හිත ඉන්නේ නැතුව ඕන දේ ගැන ફોકસ කරන එක, අඛණ්ඩව උත්සාහ කරන එක, කන්සිස්ටන්සි කියන්නේ අතාරින්නේ නැතුව කරන එක, අන්තිමට Taman ගැනයි මේ ක්‍රියාවලිය ගැනයි විශ්වාසය තියෙන එක. මේ ඔක්කොම අවශ්‍යයිලු. හරි. එතකොට අපි දැන් කතා කළා සිතුවිලි, හැඟීම්, කෘතවේදීත්වය, දෘශ්‍යමාන කිරීම, ඊට පස්සේ ක්‍රියාව, ভাইබ්‍රේෂන්, විශ්වාසය, මේ වගේ ගොඩක් දේවල්. මේ මූලාශ්‍රයෙන් මේ ඔක්කොම එකතු කරලා දෙන අර මූලිකම පණිවිඩය හරය. ඒක මොකක්ද? සරලවම කිව්වොත් මේ මූලාශ්‍රයට අනුව නම් අපේ මනස, අපේ හැඟීම් සහ අපේ ක්‍රියාවන් මේ තුනම එකම පැත්තකට ඇලයින් වෙලා එකට වැඩ කරනකොට අපිට ඕන කරන ජීවිතයට ආකර්ෂණය කරගන්න පුළුවන් කියන එක තමයි මූලිකම අදහස. හැබැයි හරිම වැදගත් දෙයක් විදිහට යාලා කියනවා මේක එක රැයකින් වෙන මැජික් එකක් නම් නෙවෙයි කියලා. ඒ නිසා අර ඕනවට වඩා බලාපොරොත්තු තියාගන්න එපා කියලත් ඉවසීමෙන් විශ්වාසයෙන් යුතුව දිගටම ක්‍රියාත්මක වීමේ වැදගත්කම ගැනත් කියනවා. ක්‍රියාවයි විශ්වාසය දෙකම ඕන. එහෙමනම් මේ මූලාශ්‍රය ඇත්තටම අපිට ඉදිරිපත් කරන්නේ අපේ මනසේ තියෙන බලයයි අපි කරන කියන දේවල්. ඒ කියන්නේ ක්‍රියාවන් අතර තියෙන අර ගැඹුරු සම්බන්ධය ගැන වැදගත් අදහසක් වගේ, ඒ වගේම බලාපොරොත්තු ඇතුව ක්‍රියා කිරීමේ වැදගත්කම ගැඩත්. ඔව්. ඒ වගේම තමයි අර විශ්වාසයයි අඛණ්ඩ උත්සාහයයි ගැනත් මේ මූලාශ්‍රය නිතරම වගේ අවධාරණය කරනවා. සමහර විට මේ කතාවෙන් පස්සේ අපිට හිතන්න ඉතුරු වෙන හොඳ ප්‍රශ්නයක් තමයි මේ මූලාශ්‍රය කියන විදිහට අද බලාපොරොත්තු වෙන ප්‍රතිඵලයේ ඒ කියන්නේ results ඒව එච්චර ඉක්මනට පේන්න නැති වෙලාවකදී වුණත් අර කියන අඛණ්ඩ විශ්වාසයයි අර ධනාත්මක ভাইබ්‍රේෂන් එකයි ඒක දිගටම පවත්වාගෙන යන්න ඕන කරන මානසික ශක්තිය ඒක අපි ගොඩනගාගන්නේ කොහොමද කියන එක ගැන හිතන්න වෙනවා.